ව්‍යාම ප්‍රභා 2026 භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අගය සිත් සතන් තුළ ප්‍රබෝධමත් කරමින් දයාව, කරුණාව, මෛත්‍රිය සහ දානමය ගුණයන්ගෙන් පිරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී තෙමඟුල අභිමානවත්ව සමරනුවස් සංවිධානය කරනු ලබන ව්‍යාම ප්‍රභා 2026 තර්ස්ටන් විද්‍යාලීය වෙසක් මංගල්‍ය විද්‍යාලීය විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් ගරුතර මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් මැයි මස 26 වනදා 1 සහ 2 ශ්‍රේණි සිසුන්ගේ ආධ්‍යාත්මික ගුණවර්ධනය උදෙසා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන ධර්ම දේශනාමය පිරිත් පින්කම එමෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් වෙනුවෙන් 8-9 ශ්‍රේණිවල සිසුන්ගේ දායකත්වයෙන් ආහාර වේලක් පරිත්‍යාග කිරීමේ කරුණාබරිත සත්කාරමය පුණ්‍ය කර්මය ධන මන සිත් සතන් තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කිරීම උදෙසා 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ සිසුන් දක්වා පැවැත්වෙන වෙසක් පහන් කූඩු ප්‍රදර්ශන තරගාවලියේ සමාරම්භයයි. මැයි මස 27 වනදා ප්‍රාථමික අංශයේ 3, 4, 5 ශ්‍රේණි සිසුන් සඳහා කොළඹ වජිරාරාම විහාරස්ථානයේදී සීල සමාධි භාවනාමය ආදී ගුණයන් වර්ධනය කිරීම ඒකායන අරමුණු කරගත් සීල සමාදාන වැඩසටහන 6 සහ 7 ශ්‍රේණි සිසුන් සඳහා පෙරවරු 8 සිට 9 දක්වා පූජ්‍ය මස්සානේ විජිත හිමියන් විසින් පවත්වනු ලබන කාව්‍යමය ධර්ම දේශනාමය පින්කම 8 සහ 9 ශ්‍රේණි සිසුන් සඳහා පෙරවරු 9 සිට 10 දක්වා පූජ්‍ය කහටගහපිටියේ දේවානන්ද හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාමය වැඩසටහන මැයි මස 29 වනදා සිසු දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ වෙසක් සංස්කෘතිය අගය කෙරෙන වෙසක් පහන් කූඩු නිර්මාණ ඇගයීම් වැඩසටහන එමෙන්ම උසස් පෙළ අංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී ශ්‍රමදාන හා රුක්රෝපණ වැඩසටහන ජූනි මස 1 වෙනිදා 10, 11 සහ 12 ශ්‍රේණි සිසුන් සඳහා පෙරවරු 8:30 සිට 9:30 දක්වා කොටනැලුවේ පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාමය වැඩසටහන. ඉන් අනතුරුව 10, 11 ශ්‍රේණි මගින් සංවිධානය කරනු ලබන සිසිල් බීම දන්සැල උතුම් වූ සම්බුද්ධ ශාසනයේ ආලෝකයෙන් සිත් සතන් නිවාසනහාලන මෛත්‍රිය, කරුණාව සහ දානමය ගුණයන්ගෙන් පිරී අර්ථවත් වෙසක් මංගල්‍යයක් සමගින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී තෙමඟුලේ අසිරිය සමගින් එක්වන්නට ඔබ සැමට බැති සිතින් කෙරෙන ආරාධනයයි මේ.